පුතා මම ඔයාලට කිව්වා ගිය සතියේ රජවරුන් තමන්ගේ රාජ්‍යත්වය වැඩිපුර හුවා දක්වන්න විවිධ සංකල්ප භාවිතා කරලා තියෙනවා. රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරලා තියෙනවා කියලා අපි කතා කරා. ඒක දැන් ඔයා දන්නවා. right නේද? විවිධ සංකල්ප භාවිතා කරලා තියෙනවා කියලා කතා කරා. මොනවද? දේවත්ව සංකල්ප භාවිතා කරලා තියෙනවා කිව්වා. ඊට පස්සේ මයි පුතේ චක්‍රවර්ති සංකල්පය, ඊට පස්සේ පර්වත රාජ, බෝධිසත්ව සංකල්පය, ඊට පස්සේ පතිරාජ කියලා භාවිතා කරලා තියෙනවා කිව්වා. මේ විදිහට විවිධ සංකල්ප ගැන අපි කතා කරලා අපි මේ නෝට් එක ටිකක් ලියාගත්තා. right ලියාගෙන ඉන්නකොට තමයි අපිට අපහසුතාවයට මුහුණ දෙන්න සිද්ධ වුනේ. ප්‍රශ්නයක් නෑ, මම ඔයාලට ලියාගත්තු ටිකත් ආයෙ විනාඩි 5කින් මතක් කරලා දෙනවා. right ආගන්න. පුතේ අපි කතා කරා දේවත්ව හා බෝධිසත්ව සංකල්ප ගැන. right ඔයාට මම උදාහරණයක් දුන්නා. දඹුලු විහාරයේ සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා කූටකන්න අබේ රජු තමන්ව පුතේ නරේශ්වර විදියට හඳුන්වා තියෙනවා කියලා. නරේශ්වර විදියට හඳුන්වලා තියෙනවා කියලා තමන්වම රජතුමා විසින්. නරේශ්වර කියලා කියන්නේ පුතේ නර ඉසර කියන එක. ඒ කියන්නේ නර කියන්නේ මිනිස්සු, ඉසර කියලා කියන්නේ ඊශ්වර කියන දෙවියා පුතේ. එතකොට මිනිස්සුන්ට අධිපති වෙච්ච දෙවියා කියන අදහසෙන් තමයි කූටකන්න අබේ රජතුමා පුතේ ඔය දඹුලු විහාරයේ ලිපියේදී නර ඉසර එහෙම නැත්නම් නරේශ්වර කියලා හඳුන්වලා තියෙන්නේ. අන්න එයාගේ පුතේ කූටකන්න අබේ රජතුමාගේ රජු කියන සංකල්පයට එයා දෙවියා කියන රාජ්‍යත්ව සංකල්පේ පුතේ එයා ඈඳගත්තා. එයා යොදාගත්තා. එතකොට ජනතාව පුතේ අපේ රජතුමා දෙවියෙක් හා සමානයි කියලා බොහොම භක්තියෙන් ගෞරවයෙන් රජතුමා විසින් රජතුමා පුතේ වැළඳ ගන්නවා. රජතුමා කියන නියෝග පිළිපදින්න ගන්නවා. right එතකොට රජතුමා වචනයක් කිව්වොත් මේ වැඩේ කරන්න එපා, මේ වෙලාවට හරියට බදු ගෙවන්න කියලා කිව්වොත් ජනතාව පුතේ හරියට අකුරට ඒ වැඩේ කරන්න බලනවා. ඇයි? දෙවි කෙනෙක්ට තියෙන භක්තිය, විශ්වාසය කියන එක හරි ලොකු දෙයක් නේ පුතේ මිනිස්සුන්ගේ හිතවල. right ඒ විතරක් නෙවෙයි, ඔයා හොඳටම දන්න මේ වගේ දේවත්ව සංකල්පයක් තමන්ගේ නමට භාවිතා කරපු රජ කෙනෙක් ඉන්නවා. එයා තමයි මයි පුතේ මෙන්න මේ කියන මින්නේරිය දෙවියන් කියලා වල හඳුන්වන්නේ මහසෙන් රජතුමා. මෙයා පුතේ තමන් මහසෙන් රජතුමා පුතේ මින්නේරිය වැව හැදුවා. වැව හදලා පුතේ කාලයක් යනකොට මෙයාට පටක දෙන්න ගත්තා. මෙයාට කියන්න ගත්තා මෙයා මින්නේරිය දෙවියෝ, මින්නේරිය දෙවියන් කියලා පුතේ ඔන්න හඳුන්වන්න ගත්ත කාලයක් යද්දි පුතේ වර්තමානයේ වියලි කලාපයේ ඇතැම් ප්‍රදේශවල මේ මින්නේරි දෙවියන්ට වෙන් වෙච්ච දේවාල වර්තමානයේ පවා තියෙනවාමයි පුතේ. ඒ විතරක් නෙමෙයි, ඒවට ජනතාව ගිහිල්ලා වන්දනාමාන කරනවා. අන්න පුතේ මේ බලන්න, මහසෙන් රජතුමාත් කූටකන්න අබය කියන රජතුමත් මයි පුතේ, කූටකන්න අබය කියන රජතුමත් මයි පුතේ දේවත්වයක් එයාට ආරෝපණය කරගත්තා. අන්න දේවත්ව සංකල්පයක් මෙයාට ආරෝපණය කරගත්තා. අන්න ඒ හින්දා ජනතාව මෙයාලා කෙරෙහි වැඩි භක්තියකින් ගෞරවයකින් සලකන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි, මම ඊළඟට ඔයාලට ලියා ගන්න කියලා කිව්ව අනිත් සංකල්පය තමයි පුතේ කුවේර සංකල්පය. කුවේර සංකල්පය පුතේ, කුවේර සංකල්පය කියලා කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. right කුවේර සංකල්පය කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක් පුතේ. ඔය නිකන් කීමටත් කියන්නේ මේ හරියට නිකන් මෙයා නම් ඉන්නේ කුවේරයෙක් වගේ කියලා. ඔය නිකන් ගමේ ගොඩේ භාෂාවේ කියන්නේ එයා නම් නිකන් කුවේරයෙක් වගේ ඉන්නේ. හොඳට සල්ලි තියෙනවා. ධන දාන්‍ය ආදිය තියෙනවා, සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා. එයා නම් නිකන් කුවේරයෙක් වගේ. කුවේරය කියලා කියන්නේ පුතේ ධනයට අධිපති දෙවියන්. කුවේර කියලා කියන්නේ පුතේ ධනයට අධිපති දෙවියන්. පුතේ මේ කුවේර සංකල්පය භාවිතා කරපු අවස්ථාවක් තියෙනවා රජවරු. පුතේ පළමු වන කාශ්‍යප කියන රජතුමා තමන්ව හඳුන්වලා තියෙන්නේ, පළමු වන කාශ්‍යප කියන රජතුමාමයි පුතේ තමන්ව හඳුන්වලා තියෙන්නේ අලකපය මහරජ. අලකපය මහරජ. හරියට මෙයා බලා ගන්න ඕන, මම හරියට නෝට් එක ලියා ගන්න ඕන දීලා ඇත්තේ. අලකපය මහරජ කියලා තමයි පුතේ පළමු වන කාශ්‍යප රජතුමා තමන්ව හඳුන්වාගෙන තියෙන්නේ. අලකපය මහරජ. මොකද්ද මේ අලකපය කියලා කියන්නේ? අලකපය කියන්නේ පුතේ ආලක මන්දාව කියන එක. ආලක මන්දාව. ඔයාලා අහලා තියෙනවා පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා ආලක මන්දාව කියලා පර්වතයක් තිබ්බා කියලා. මේ පර්වතය පුතේ භාවිතා කරලා තියෙන කුවේර කියන පුද්ගලයා. කුවේර කියන්නේ ධනයට අධිපති කෙනා. කුවේර. පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල මේවා සඳහන් වෙනවා. අන්න පුතේ
අලකපය මහරජ කියලා කියන්නේ එහෙනම් ඒ පර්වතයට අධිපති නැත්නම් පර්වතයේ රජු කියන අදහස තමයි අලකපය මහරජ කියලා කියන්නේ. මේක තව හඳුන්වනවා ආලක මන්දාධිපති කියලාත් හඳුන්වනවා. ආලක මන්දාධිපති කියලාත් හඳුන්වනවා. කොහොම වුණත් මයි පුතේ පළමු වන කාශ්‍යප රජතුමා මෙන්න මේ කියන විදිහට අලකපය මහරජ එහෙම නැත්නම් ආලක මන්දාධිපති කියන නමිනුත් Tamanව හඳුන්වලා තියෙනවා. කුවේරයෙක් විදියට. කුවේර කියන්නේ පුතේ ධනයට අධිපති දෙවියා. ධනයට අධිපති තැනැත්තෙක් විදියට තමන්ව පුතේ හඳුන්වාගෙන තියෙනවා. එයා පළවන කාශ්‍යප රජතුමා භාවිතා කරපු රාජ්‍යත්ව සංකල්පය තමයි පුතේ කුවේර සංකල්පය. ආලක මන්දාධිපති අලකපය මහරජ. රයිට්. අපි ඔන්නතෙන් තමයි ගිය සතියේ ඒ කියන්නේ මේ සෙනසුරාදා නෝට් එක අවසන් කරේ. පුතේ දේවත්ව හා බෝධිසත්ව සංකල්ප වලට අමතරව කුවේර සංකල්ප වලට අමතරව පුතේ රජවරු තවත් ප්‍රබල සංකල්පයක් භාවිතා කරලා තියෙනවා. ඒ සංකල්පය තමයි පුතේ චක්‍රවර්ති සංකල්පය. මේ තියෙන්නේ චක්‍රවර්ති සංකල්පය. පුතේ චක්‍රවර්ති සංකල්පය බහුතරයක් පුතේ මේ අපේ රටට වඩා ඉන්දියානු ප්‍රදේශවල රජවරු තමයි මේ චක්‍රවර්ති සංකල්පය භාවිතා කරලා තියෙන්නේ. අපේ රට පාලනය කරලා තියෙන්නේ පුතේ අපේ රටේම රජවරු විතරක් නෙමෙයි. විවිධ අවස්ථාවලදී පුතේ අපේ රටේ පාලකයන් දුර්වල වෙච්ච අවස්ථාවලදී ඉන්දියාවෙන් පාලකයෝ ඇවිල්ලා අපේ රට පුතේ පාලනය කරලා තියෙනවා. සමහරලාට අවුරුදු 9ක්, අවුරුදු 10ක්, අවුරුදු 44ක්, එලාර අවුරුදු 44ක් පාලනය කරා. නිශ්චංක මල්ල අවුරුදු 9ක් පාලනය කරා. right? නිශ්චංක මල්ල කියන්නේ පුතේ අපේ රජ කෙනෙක් නෙමෙයි. එයා ඉන්දියාවෙන් ආපු රජ කෙනෙක්. පැහැදිලිද? එයා ඇවිල්ලා පුතේ අවුරුදු 9ක් අපේ රට පාලනය කරා. හැබැයි එයා හොඳට සාර්ථකව අපේ රට පාලනය කරා. අපේ රටේ මිනිස්සුන්ට ආදරෙන් බොහොම සාර්ථකව අපේ රට පාලනය කරා. right? මෙයා පුතේ මෙන්න මෙයා භාවිතා කරලා තියෙන චක්‍රවර්ති සංකල්පය. චක්‍රවර්ති කියලා කියන්නේ මගේ පුතේ මුළු ලෝකයටම අධිපති. එහෙම නැත්නම් මුළු ලෝකයටම පුතේ මම තමයි රජු කියන අදහස. ඕක තමයි සක්විති රජ කියලා හඳුන්වන්නෙත් මයි පුතේ. සක්විති රජ කියලා කියන්නේ මේ මුළු ලෝකයටම රජ කියන අදහස. චක්‍රවර්ති සක්විති කියලා අදහස් දෙකෙන්ම හඳුන්වන්නේ මුළු ලෝකයටම රජ කියන අදහසමයි පුතේ. අන්න පුතේ මෙන්න මේ චක්‍රවර්ති සංකල්පය නැත්නම් සක්විති සංකල්පය මගේ පුතේ භාවිතා කරලා තියෙනවා නිශ්ශංක මල්ල රජතුමා පුතේ. විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 9 10 සියවස්වල ජීවත් වෙච්ච ඇතැම් රජවරු තමයි මේ චක්‍රවර්ති සංකල්පය භාවිතා කරලා තියෙන්නේ. විශේෂයෙන් භාවිතා කරලා තියෙනවා පුතේ නිශ්ශංක මල්ල කියන රජතුමා. පුතේ නිශ්ශංක මල්ල රජතුමා තමන්ගේ සෙල්ලිපිවල නිශ්ශංක මල්ල රජතුමා තමයි ලංකාවේ වැඩි ප්‍රමාණයක් සෙල්ලිපි පිටවල තියෙන්නේ පුතේ. right? මෙයා පුතේ මෙයා තමන්ගේ සෙල්ලිපිවල තමන්ව හඳුන්වලා තියෙන්නේ මෙන්න තියෙනවා කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා. අන්න පුතේ මෙයාගේ රාජ්‍යත්ව සංකල්පය. නිශ්ශංක මල්ල රජතුමා මගේ පුතේ මෙයාව තමන්ගේ සෙල්ලිපිවල හඳුන්වලා තියෙන්නේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියලා. පුතේ සෙල්ලිපියක් ගිහිල්ලා කියවන මිනිස්සෙක් නිශ්ශංක මල්ල රජතුමා කියලා නිකම්ම කියවනවට වඩා මහරජ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ මහරජ කාලිංග චක්‍රවර්ති නිශ්ශංක මල්ල ස්වාමීන් වහන්සේ කියලා කිව්වට පස්සේ අපේ සාමාන්‍ය ජනතාවට මගේ පුතේ මේ රජතුමා පිළිබඳව තියෙන රාජ්‍යත්වය දැනෙනවා වැඩි. right? අන්න පුතේ චක්‍රවර්ති සංකල්පය භාවිතා කරපු විදියට එහෙම නැත්නම් චක්‍රවර්ති සංකල්පය මගේ පුතේ භාවිතා කරපු රජ කෙනෙක් විදියට අපිට නිශ්ශංක මල්ල රජතුමා හඳුන්වා දෙන්න පුළුවන්. right? රාජ්‍යත්ව සංකල්ප ගත්තට පස්සේ පුතේ විවිධ රාජ්‍යත්ව සංකල්ප භාවිතා කරලා තියෙනවා. හැබැයි පුතේ ඊට ප්‍රසිද්ධිය එහෙම නැත්නම් වැඩිපුර භාවිතා වෙලා තියෙන බෝධිසත්ව දේවවත් එහෙම නැත්නම් දේවත්ව බෝධිසත්ව සංකල්ප, කුවේර සංකල්ප, ඊට පස්සේමයි පුතේ චක්‍රවර්ති සංකල්ප කියන සංකල්ප ටික. ඔයා නෝට් එක ලියාගත්තා දේවත්ව හා බෝධිසත්ව සංකල්ප ගැන ලියාගත්තා. ඊට පස්සේ පුතේ කුවේර සංකල්පය ගැන ලියාගෙන අවසන් කරා. අද ඔයා අංක 3 දාලා ලියාගන්න චක්‍රවර්ති සංකල්පය කියලා. චක්‍රවර්ති anu සමස්ත ලෝකයටම
අධිපති යන්නයි. ක්‍රිස්තු වර්ෂ 9-10 සියවස්වල සිටි ඇතැම් පාලකයින් මෙය භාවිතා කර ඇත. සක්විති රජ යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. අන්න පුතේ ඔයා පල්ලෙහාට ඇවිල්ලා උදාහරණ දැන් ලියා ගන්නවා. වෙන පෑනකින් ලස්සනට උදාහරණයක් ලියා ගමු. චක්‍රවර්ති සංකල්පය භාවිතා කරාට උදාහරණයක්. right? නිශ්ශංක මල්ල රජු සිය සෙල්ලිපි වල තමා කාලිංග චක්‍රවර්ති මෙන්න කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ලෙස භාවිතා කර ඇත. පුතේ අපිට කතා කරන්න තියෙන ඊළඟ මාතෘකාව තමයි රාජ්‍ය උරුමයමයි පුතේ. රාජ්‍ය උරුමය. පුතේ අපේ රටේ රාජ්‍ය උරුමය එහෙම නැත්නම් රජ පරම්පරාව පවත්වාගෙන ගියපු විදිය ඊළඟට රජ වෙච්ච විදිය ආකාර දෙකක් තියෙනවායි පුතේ. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධානම ආකාර දෙක තමයි පුතේ. පළවෙනි ආකාරය තමයි පළවෙනි ක්‍රමය තමයි සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හම්බ වුණා. දැන් මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා නම් මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා නම් මම රජ නම් පුතේ අන්න මගේ මම රජ නම් මගේ පුතාට මම රජකම දෙන්නේ නැහැ. මගේ සහෝදරයාට තමයි රජකම දෙන්නේ. අන්න පුතේ පළවෙනි සංකල්පය තමයි පළවෙනි රාජ්‍ය උරුමය ලැබිච්ච ක්‍රමය තමයි ඉස්සෙල්ලාම පුතේ රජ වෙච්ච ක්‍රමය තමයි සහෝදරයාගෙන් සහෝදරයාට. මොනවද උදාහරණ? මේ බලන්න මගේ පුතේ උදාහරණ. පුතේ දේවානම්පියතිස්ස රජතුමා දැන් ඔයාලා දන්නවනේ දැක්කොත් කතා කරන්න දන්නවනේ දේවානම්පියතිස්ස රජතුමා. මගේ පුතේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ එයාට සහෝදරයෝ ගොඩක් හිටියා. ආයේ සහෝදරයන්ට පුතේ රජකම හම්බුණා පිළිවෙලට. right? දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයන්ට තවත් ඔයා දන්න කියන රජ කෙනෙක් ගැන කියන්නද? දුටුගැමුණු. දුටුගැමුණුගෙන් පස්සේ පුතේ දුටුගැමුණුගේ පුතාට රජකම හම්බුනේ නැහැ. ඒකට වෙන හේතුවකුත් තිබුණා. අන්න පුතේ රජකම හම්බුනේ පුතේ කාටද? දුටුගැමුණුගෙන් පස්සේ පුතේ සද්ධාතිස්සට තමයි රජකම හම්බුනේ. සද්ධාතිස්ස දුටුගැමුණුගේ මල්ලි. අන්න පුතේ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හම්බුණා. රජකම මාරු වුණා. එහෙනම් රාජ්‍ය උරුමය කියපු පළවෙනි අවස්ථාව තමයි මයි පුතේ රාජ්‍ය උරුමය අපේ රටේ මාරු වෙච්ච රාජ්‍ය උරුමය පුතේ අනිත් කෙනාට ගිහිපු පැවතිච්ච පළවෙනි අවස්ථාව තමයි සහෝදරයාගෙන් සහෝදරයාට. මෙන්න උදාහරණ. දේවානම්පියතිස්ස රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයන්ට. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ ඔහුගේ සහෝදරයා වෙච්ච සද්ධාතිස්ස කුමාරයාට. සද්ධාතිස්ස රජ වුණා ඊට පස්සේ. පුතේ මේ රජකම දෙනකොටත් දැන් හිතන්න අයියලා මයිලා ගොඩාක් ඉන්නව නම් පුතේ දැන් කාටද රජකම දෙන්නේ කියලා ප්‍රශ්නෙකුත් එනවනේ. සහෝදරයට රජකම දෙන්න ඕනේ නාම. දැන් මට මලිලා 4 දෙනෙක් ඉන්නවා. මම මරණයට පස්සේ නීතියේ හැටියට මම රජකම දෙන්න ඕන මගේ සහෝදරයාට නම් දැන් මේ සහෝදරයන්ගෙන් කාටද රජකම දෙන්න ඕන කියලා ප්‍රශ්නෙකුත් තියෙනවනේ. අන්න පුතේ රජකම දෙන්නේ වැඩිමහල් සහෝදරයාට. අයියලා මලිලා 3 දෙනෙක් ඉන්නව නම් පුතේ පළවෙනි දැන් මම ලොකු අයියා නම් මගේ ඊළඟට ඉන්න මල්ලිට තමයි මම රජකම දෙන්නේ. වැඩිමහල් සහෝදරයාට තමයි පුතේ රජකම දෙන්නේ. ඒ සහෝදරයා මරණයට පස්සේ ඊට පස්සේ ඉන්න එක්කනට පුතේ. ඒ සහෝදරයා මරණයට පස්සේ ඊට පස්සේ ඉන්න එක්කනට වැඩිමහල් පිළිවෙලට තමයි පුතේ වයසේ තියෙන වැඩිමහල් පිළිවෙලට තමයි රජකම හම්බෙලා තියෙන්නේ. එහෙම නොවිච්ච අවස්ථාවල පුතේ ගැටලු ඇති වෙලා තියෙනවා. හරියට පුතේ සහෝදරයාගේ දැන් මම ලොකු සහෝදරයා නම් මම රජ කෙනා නම් මම රජ වෙලා නම් ඉන්නේ මම පුතේ මිය යන අවස්ථාවේදී මගේ වැඩිමහල් සහෝදරයට රජකම පවරන්න නැතුව ඊළඟ සහෝදරයට රජකම පවරුවාට පස්සේ එතන ප්‍රශ්නයක් නේ පුතේ. ඇයි වැඩිමහල් සහෝදරයා කල්පනා කරනවා ලොකු මල්ලි කල්පනා කරනවා යකෝ පොඩි මල්ලිට රජකම දීලා දිනවා මම ඉද්දි. ඔන්න මේ උන් දෙන්න ගහ ගන්න. එහෙම වෙච්ච අවස්ථාත් ඉතිහාසයේ තියෙනවා. ඒ හින්දා නිරන්තරයෙන් පුතේ රජවරු උත්සාහ කරලා තියෙන්නේ තමාගේ සහෝදරයා වෙච්ච වැඩිමහල් සහෝදරයාට මේ රජකම පවරන්න. ඔන්න රාජ්‍ය උරුමය ලැබිච්ච පළවෙනි ක්‍රමය. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි අනුමාත්‍රිකාවක් දාලා ලියා ගන්නවා රාජ්‍ය උරුමය කියලා. ලංකාවේ රාජ්‍ය උරුමය ලැබී ඇත්තේ ආකාර දෙකකටය.
අන්න පුතේ අංක 1 දාලා ලියන්න. සහෝදරයාගෙන් සහෝදරයාට රාජ්‍ය උරුමය ලැබීම. ඔයා දැන් අනුමාත්‍රකාව ලියුවනේ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම ලැබුණා කියලා. ඊට පස්සේ ඔයා දැන් එන්න උදාහරණ කියලා මෙන්න ලියා ගන්න අවස්ථා දෙක අපි. පළවෙනි උදාහරණය වෙන පෑනකින් ලස්සනට ලියා ගන්න. දේවානම්පිය තිස්ස රජුගෙන් පසු ඔහුගේ සොහොයුරන්ට රාජ්‍යත්වය හිමිවීම. දෙවනි උදාහරණය මගේ පුතේ ලියන්න අංක 2 දාලා දුටුගැමුණුගෙන් පසු සද්ධාතිස්ස රජ විය. මෙන්න පුතේ පල්ලෙහාට ඇවිල්ලා අපි ඡේදයක් විදිහට පොඩ්ඩක් ලියා ගන්නවා. මෙන්න මේ විදිහට මෙම අවස්ථාවේදී සොහොයුරන් අතරින් වැඩිමහල් සොහොයුරාට රාජ්‍යත්වය හිමි විය. එසේ නොමැති වූ විට ගැටුම් ඇති වී ඇත. මෙන්න පුතේ රාජ්‍ය උරුමය ලැබිච්ච දෙවන විදිය, දෙවන අවස්ථාව. පුතේ පියාගෙන් පුතාට හරිම ලේසි. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම ලැබුණා. ඊට පස්සේ මගේ පුතේ පියාගෙන් පුතාට රජකම ලැබුණා. හරිනේ. මෙන්න පුතේ පියාගෙන් පුතාට රජකම ලැබිච්ච විදිය. මම රජතුමා නම් මගේ පුතා ඉන්නවා නම් පුතේ මගේ පුතාට මම රජකම දෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. පියාගෙන් පුතාට රාජ්‍යත්වය ලබා දෙනවා. මෙන්න පුතේ උදාහරණ. පුතේ කාවන්තිස්ස රජතුමා ඔයා දන්නවනේ පුතේ කාකවන්න තිස්ස කියලාත් අපි මෙයාට කියනවා. කාවන්තිස්ස රජතුමාගේ පුතේ පුතා වෙච්ච අන්න පුතේ ඔයා අඳුරන දුටුගැමුණු ඉන්නවා. දුට්ටගාමිනී අබය. අන්න පුතේ කාවන්තිස්සගෙන් පස්සේ දුටුගැමුණු රජතුමාට රාජ්‍යත්වය දෙනවා. අන්න කාවන්තිස්සගෙන් පස්සේ එයාගේ පුතා වෙච්ච දුටුගැමුණුට පුතේ රජකම හිමි වුණා. මෙන්න තව අවස්ථාවක් පුතේ වසඹගෙන් පස්සේ දැන් වසඹ රජතුමත් ඔයා දන්නවා අර විශාල වැව් ඉදි කිරීමේ පුරෝගාමියා වෙච්ච ඊට පස්සේ පුතේ විශාල වැව් 11ක් විතර ඉදි කරපු දන්නවනේ දැන් ඔයා වසඹ ගැන දන්නවා දැන් වසඹගෙන් පස්සේ පුතේ වසඹගේ පුතා වෙච්ච වංකනාසික තිස්ස මෙන්න එයා වංකනාසික තිස්ස පුතාගේ නම තමයි වසඹගේ වසඹ රජතුමාගේ පුතාගේ නම වංකනාසික තිස්ස කියන කුමාරයා පුතේ රජ වෙනවා. තාත්තා මරුණට පස්සේ පුතා වෙච්ච වංකනාසික තිස්ස රජ වෙනවා. ඔන්න පුතේ රාජ්‍ය උරුමය ලැබිච්ච දෙවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය සහෝදරයාගෙන් සහෝදරයාට, දෙවෙනි ක්‍රමය පියාගෙන් පුතාට. කාවන්තිස්සගෙන් පස්සේ දුටුගැමුණුට, වසඹගෙන් පස්සේ වංකනාසික තිස්සට. මේ වගේ ඉතිහාසයේ රජවරුන් ගැන ඕන තරම් කියන්න පුළුවන්. උදාහරණ දෙකක් විතර ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී පුතේ දැන් මම රජතුමා නම් මට ඉන්නව නම් පුතේ මැතිව් සහ උමිදු කියලා වෙලා මගේ දරුවෝ දෙන්නෙක්. ඔයාලා දෙන්නෙකුනුත් මගේ පුතේ වැඩිමහල් කෙනාට තමයි මම රාජ්‍යත්වය දෙන්නේ. මැතිව්ට අවුරුදු 45යි උමිදුට අවුරුදු 30යි. මැතිව්ට තමයි රජකම දෙන්නේ. උමිදුට අවුරුදු 45යි මැතිව්ට අවුරුදු 30යි. උමිදුට තමයි රජකම දෙන්නේ. වැඩිමහල් පුත්‍රයාට තමයි නිරන්තරයෙන් රජකම ලබා දෙන්නේ. පැහැදිලිද? එසේ නොවෙච්ච අවස්ථාවල පුතේ ඉතිහාසය පුරා ගැටුම් පැවතිලා තියෙනවා. උදාහරණයක් පෙන්නන්නද මම ඔයාලට? පුතේ ඔයා දන්නවනේ හිටියා කියලා කාශ්‍යප සහ මුගලන් කියලා රජවරු දෙන්නෙක්. ධාතුසේන කියලා රජ කෙනෙකුත් හිටියා කියලා ඔයා දන්නවනේ මගේ පුතේ. ඔය සින්දුවක් එහෙම ඇදලා තියෙන්නේ. මගේ කලාවැව සදා රකින්නු මැන අවකන පිළිම සමින්දේ කියලා. ධාතුසේන රජතුමා එහෙම ගැන කියලා සින්දුවක් එහෙම ඇදලා තියෙන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. ධාතුසේන රජතුමාට පුතේ පුතු දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක්ගේ නම කාශ්‍යප, අනිත් කෙනාගේ නම මුගලන්. අයියා මලෝ. හැබැයි ප්‍රශ්නකුත් තිබිලා තියෙනවා. ධාතුසේන රජතුමාගේ මේ පුතු දෙන්න මගේ පුතේ එක බිසවකගේ නෙමෙයි. මුගලන් කියන්නේ පුතේ අග බිසවගේ මේ පුතා. ඒ කියන්නේ මේ රජතුමාගේ රාජමාලිගාවේ හිටපු ප්‍රධාන බිසවගේ පුතා තමයි පුතේ මුගලන් කියලා කියන්නේ. දෙවනි බිසවකගේ පුතෙක් වෙච්ච පුතේ අනිත් කෙනා තමයි කාශ්‍යප කියලා කියන්නේ. පළවෙනි අග බිසවගේ පුතා තමයි මුගලන්, දෙවනි බිසවකගේ පුතා තමයි පුතේ
කාශ්‍යප කියලා කියන්නේ. මේ දෙන්න ඉතින් අයියයි මල්ලිනේ. ධාතුසේන රජතුමා මිය යනකොට පුතේ රාජ්‍ය උරුමය හරිනම් දෙන්න ඕන කාටද? මුගලන්ට. හැබැයි මුගලන්ට දෙන්නේ නැතුව කාශ්‍යපට රාජ්‍යත්වය දීලා රජතුමා මරනවා. අන්න පුතේ මුගලනුයි කාශ්‍යපය අතර ගැටුම් ඇති වෙනවා. මොකද්ද වෙන්නේ? නියම රාජ්‍ය උරුමකාරය මුගලන් වෙච්චින්ද මුගලන් තමන්ගේ රාජ්‍ය උරුමය ලබා ගන්න අයියත් එක්ක මල්ලිත් එක්ක සටන් කරන්න යනවා. මේ දෙන්න අතර ගැටුම් පවතිනවා. අන්න පුතේ නිවැරදිව රජකම පවරන්න නැතුව ගියාට පස්සේ අන්න ඉතිහාසයේ ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථාව. හරිද? මේ විදිහට පුතේ පියාගෙන් පුතාට හරි විදිහට රාජ්‍යත්වය පැවරුවා නම් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් පියාගෙන් පුතාට පුතේ රජකම පවරන අවස්ථාවේදී වැඩිමහල් පුත්‍රයාට තමයි රජකම පැවරුවේ. එහෙම නොවෙච්ච අවස්ථාවලදී ගැටලු ඇති වුණා. මේ ක්‍රමවේද දෙකම නැති වෙච්ච අවස්ථාවලදී මගේ පුතේ තවත් ක්‍රම කිහිපයක් භාවිතා කරලා තියෙනවා රාජ්‍යත්වය පවරන්න. මොනවද? පුතේ දැන් මට හිතන්නකො මම රජ කෙනෙක්, මගේ බිරිඳක් ඉන්නවා, බිසවකුත් ඉන්නවා මට. අපිට දරුවෝ නෑ මගේ පුතේ. රජතුමාට දැන් දරුවෝ නෑ. උරුමකාරයෙක් නෑ. දැන් මාර කේස් එක. දැන් කාටද රජකම දෙන්න වෙන්නේ? මෙහෙම කරන්න පුළුවන්. මගේ සහෝදරයාගේ පුතාට දෙන්න පුළුවන් මම කැමති නම්. මට මල්ලි කෙනෙක් ඉන්නවා, ඌට කොල්ලෙක් ඉන්නවා, ඌ යකා වගේ කමන්නේ ඌට දෙනවා ආදරයට මම. එහෙම දෙන්නත් පුළුවන්. ඒවන් නිකන් බෑ වගේ නම් මගේ පුතේ තව ක්‍රමයක් පැවතිලා තිනවා. මගේ බිසවගේ සහෝදරයාට රජකම දීලා තියෙනවා. අන්න එහෙම ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ඔය නායක්කාර වංශික රජවරුන් පැමිණෙන්නේ අපේ රට පාලනය කරන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ, රාජාදි රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ ඔය සෙට් එක පැමිණෙන්නේ පුතේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන රජතුමා එයා සිංහල රජ කෙනෙක්. තමන්ගේ පුතේ නායක්කාර වංශික බිසවක් වෙච්ච තමන්ගේ අගබිසවගේ සහෝදරයාට පුතේ රජකම පවරනවා. එතන ඉඳලා ඒ රජකම යන්නේ නායක්කාර වංශිකයන්ට. ඒ විදිහට තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා නායක්කාර වංශික රජ කෙනෙක් අපේ රට පාලනය කරලා අවසානටම රාජ පරම්පරාව අවසන් වෙන්නේ. right? අන්න පුතේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය උරුමය ලැබිච්ච ක්‍රම දෙකක් පැවතිලා තියෙනවා. එකක් සහෝදරයාගෙන් සහෝදරයාට, අනිත් එකමයි පුතේ පියාගෙන් පුතාට. මේ අවස්ථා දෙක ප්‍රයෝජනට ගන්න බැරි වුණාන් පස්සේ රජතුමාගේ සහෝදරයාගේ පුත්‍රයාට හෝ රජතුමාගේ බිරිඳගේ සහෝදරයාට රජකම දීලා තියෙනවා. ඔච්චරයි. පැහැදිලි නේද දෙවෙනි අවස්ථාව? රයිට්. එහෙනම් අපි ලියා ගන්නවා දෙවෙනි අවස්ථාව මෙන්න මේ විදිහට. අංක 2 දාලා ලියන්න පුතේ. පියාගෙන් පුතාට රජකම ලැබීම රාජ්‍ය උරුමය කියලා ලිව්වත් හරි. පළමු උදාහරණය කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණුට රජකම හිමිවීම. පළමු උදාහරණය. දෙවන උදාහරණයෙන් මගේ පුතේ ඔයා ලියන්න. වසඹ රජුගෙන් පසු ඔහුගේ පුත් වංකනාසික තිස්ස. මෙන්න ලියනවා මෙතන මම වංකනාසික තිස්ස. වංකනාසික තිස්ස නිල් පැනෙන් ලියපු එක රජවීම. මෙහිදී රජුගේ වැඩිමහල් පුත්‍රයාට රාජ්‍යත්වය හිමි විය. ඒකටම ලියන්න එසේ නොමැති අවස්ථාවලදී ගැටලු මතුවී ඇත. කාශ්‍යප රජු උදාහරණය මේ ලියන්නේ කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේනගෙන් රජකම ලබාගත්තේය. රාජ්‍යත්වයේ නියම උරුමකරු වූ මුගලන් කුමරු මේ හේතුවෙන් සටන් කළේය. ඉහත ආකාරවලට, ඒ කියන්නේ ආකාර දෙකටම ඉහත ආකාරවලට නියම උරුමකරුවෙකු නොමැති වූ විට. අන්න ඔයා නොමැති වූ විට කියලා ලියලා මගේ පුතේ කමාවක් දාලා පල්ලෙහාට ලියා ගන්න. පළවෙනි තරු ලකුණ ලියා ගන්න මෙන්න පෑනකින්. රජුගේ බිසවගේ සොහොයුරාට රජකම ලබා දීම.
රජුගේ සොහොයුරියගේ පුත්‍රයාට රජකම ලබා දීම. පුතේ රාජ්‍ය තන්ත්‍රය. ඒ කියන්නේ මගේ පුතේ රාජ්‍ය තන්ත්‍රය කියලා කියන්නේ රාජ්‍ය නිලධාරීන්. රාජ්‍යයේ නිලධාරීන් කොහොමද හැදුනේ කියන කතන්දරේ. හරිද? ඔයාට මතකද මේ පාඩම පටන් ගන්නකොට අපි කතා කරා පරුමකවරු, ගමිකවරු, ගෘහපතියෝ කියලා කටකොටසක් හිටියා කියලා. මේ ගෘහපතියා කියන්නේ පවුල බලාගත්ත කෙනා. ගෘහපතියෝ කීප දෙනෙක් එකතු වුණාන් පස්සේ හදාගත්ත ගම බලා ගන්න ගමිකවරයෙක්පත් වුණා. ඒ ගමිකවරයා වරු කීප දෙනෙක් එකතු වෙලා හදාගත්ත විශාල ගම්මානයක් බලා ගන්න. ඒ ගම්මාන ටික එකතු වෙලා හදාගත්ත ගම්මාන ඒකකයක් බලා ගන්න පුතේ පරුමකවරයෙක්පත් වුණා. මතකනේ අපි කතා කරා. මේ පරුමකවරුන් අතරින් තමයි රජ කෙනෙක්පත් උනේ කියලාත් අපි කතා කරා මතකනේ. මෙන්න පුතේ රාජ්‍ය තන්ත්‍රය කියන්නේ නිලධාරී මණ්ඩලය හැදිච්ච විදිය. රාජධානියක් නිර්මාණය වුණාට පස්සේ ඒක පාලනය කරන්න නිලධාරී මණ්ඩලයකුත් ඉන්න එපායි මගේ පුතේ. මෙන්න පුතේ ඒ කට්ටිය හැදිච්ච විදිය. පුතේ ඔයාට මං කියෝනේ අර තැන් තැන් වල පරුමකවරු පුතේ කුඩා ඒකක පාලනය කරා කියලා. right? මෙන්න මේ වගේ පරුමකවරුන් අතරින් පුතේ කෙනෙක් එකතු කර කෙනෙක් පත් කරගත්තා. එයා අපි හඳුන්වනවා පුතේ මපුරු මුකා කියලා. මොකා නෙවෙයි මපුරු මුකා. මේ කට්ටිය පරුමකවරු. දැන් ඔයා දන්නවනේ පරුමකවරු කියන්නේ කවුද කියලා. පරුමක නන්දිමිත්‍ර, පරුමක මේ වේලුසුමන මතකනේ අපි කතා කරා. මේ පරුමකවරුන් අතරින් කෙනෙක්පත් කරගන්නවා. එයා අපි පුතේ මපුරු මුකා කියලා හඳුන්වනවා. මපුරු මුකා. එහෙම නැත්නම් මහා පරුමකයා, මහා පරුමකවරයා. මේ කට්ටිය අතරින් ලොකුම කෙනා මපුරු මුකා. රාජ්‍ය තන්ත්‍රයේදී පුතේ රාජ්‍ය පාලනය කිරීමේදී මේ මපුරු මුකා එහෙම නැත්නම් මහා පරුමකයා කියන තැනත්තාමයි පුතේ මෙන්න මේ තමන්ගේ වටේ හිටපු පරුමකවරුන්ගේ දැන් මෙයා තේරෙන්නේ මේ ඔක්කොගෙම්මනේ මෙයාව තේරෙන්නේ මේ වටේ හිටපු පරුමකවරුන්ගේ පුතේ සහයෝගය සපෝට් එක හෙල්ප් එක උදව් අරගෙන තියනවා මේ වටේ හිටපු පරුමකවරුන්ගේ සහයෝගය අරගෙන තියනවා පුතේ රාජධානිය පාලනය කරගෙන යන්න. right? එතකොට මේ මපුරු මුකා කියන තැනත්තා මහා පරුමකයා කියන තැනත්තා පුතේ මේ පරුමකවරුන්ගේ සහයෝගය අරගෙන තමයි රාජධානිය පාලනය කරලා තියෙන්නේ. පුතේ මේ පාලන ක්‍රමවේදය මධ්‍යගත වීමේදී අපි කතා කරා මධ්‍යගත වෙනවා කියන්නේ මොකක්ද කියලා. එක කෙනෙක් ගාවට පුතේ බලය එකතු වීමේදී මධ්‍යගත වීමේදී මේ මපුරු මුකා කියන තැනැත්තාව පුතේ හඳුන්වනවා අපි දන්න මහරජ විදිහට. මෙයා මහරජ විදිහට රජ වුණත් පුතේ මෙයා මහරජ විදියට රජ වුණත් මෙයා පුතේ මේ පරුමකවරුන්ගේ සපෝට් එක උදව් අරගෙන තියෙනවා. මොනවද උදාහරණ? දුටුගැමුණු මහරජතුමා, පරුමුක නන්දිමිත්‍ර, පරුමුක වේලුසුමන, පරුමුක ඊට පස්සේ තව කවුද සුරනිමල මේ අයගේ පරුමුක තේරපුත්තාබය මේ අයගේ සහයෝගය අරගෙන තමයි එලාරෝ පරාද කරේ කියලා අපි කලින් කතා කරලා තියෙනවා. මතකනේ? right. අන්න එහෙනම් රාජතන්ත්‍රයේදී රජ කෙනෙක් පත් වුණාට පස්සේ පළවෙනි අවස්ථාව පුතේ රජ කෙනා පුතේ තමන්ගේ මේ වටේ හිටපු පරුමකවරුන්ගේ සපෝට් එක අරගෙන තියෙනවා. මුල් අවස්ථාවේදී මෙයා හඳුන්වලා තියෙන්නේ මපුරු මුකායවත් මහා පරුමක විදියට. මෙයාම පුතේ බලය මධ්‍යගත වීමේදී මහරජ විදියට හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ බලය මධ්‍යගත වෙනවා කියන්නේ රාජධානි නිර්මාණය වීමේදී මේ කෙනාම මහරජතුමා විදියට හඳුන්වලා තියෙනවා. ඔච්චරයි. right? ඊට පස්සේ මීට අමතරව තව නිලධාරී මණ්ඩලයක් ඉඳලා තියෙනවා පුතේ. මේ කට්ටියව මේ රාජධානිය පාලනය කරගෙන යන්න. ඇමතිවරු ඉඳලා තියෙනවා, භාණ්ඩාගාරිකවරු ඉඳලා තියෙනවා. බදු එකතු කරන්න බදු එකතු කිරීමේ නිලධාරීන් ඉඳලා තියෙනවා. දඩුවම් පමුණවන්න වෙනම කට්ටියක් ඉඳලා තියෙනවා. උපදේශනය දෙන්න වෙනම කට්ටියක් ඉඳලා තියෙනවා. තමන්ගේ සේනාව බලා ගන්න වෙනම කට්ටියක් ඉඳලා තියෙනවා. අලි සේනාව බලා ගන්න වෙනම කට්ටියක්, පාබල හමුදාව බලා ගන්න වෙනම කට්ටියක්, දුන්නු ඊතල බලා ගන්න වෙනම කට්ටියක් මේ විදිහට ඉඳලා තියෙනවා. අන්නේ රාජ්‍ය නිලධාරී මණ්ඩලය ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් ඔයා දැන් මාතෘකාවක් දාලා ලියා ගන්න. අපි අවසාන මාතෘකාව මගේ පුතේ රාජ්‍ය තන්ත්‍රය කියලා.
රාජ්‍ය තන්ත්‍රය කියලා ලියාගන්න මාතෘකාවක්. දේශපාලන බලය විමධ්‍යගත වීමේදී පරුමකවරුන් බොහෝ දෙනෙකු එකතු කර ගනිමින් රජු සියලු පරුමකවරුන්ගේ නායකයා ලෙස කටයුතු කළේය. මේ නිසා රජු මහා පරුමක හෙවත් මපුරු මුකා ලෙස හැඳින්විය. ඔයා පුතේ හැඳින්විය කියලා ලියලා ඔය සර් බෝඩ් එකේ ඇඳලා තියෙන සටහන ලස්සනට ඇඳ ගන්න උතනින්. බලය මධ්‍යගත වූ පසු මේ පාලකයා ඒ කියන්නේ පුතේ මපුරු මුකා right මේ පාලකයා මහරජ ලෙස හඳුන්වා ඇත. රාජ්‍ය නිලධාරී මණ්ඩලයමයි පුතේ රජතුමා පත් වුණාට පස්සේ දැන් රජ කෙනෙක් පත් වෙනවනේ. රජතුමා පත් වුණාට පස්සේ මගේ පුතේ අන්න නිලධාරී මණ්ඩලයක් ඉඳලා තියෙනවා. මේ නිලධාරී මණ්ඩලය මගේ පුතේ ඊළඟට රාජධානිය ලස්සනට පාලනය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔයා බලන්න ඔයාගේ පොතේ තියෙනවා 40 වෙනි පිටුව පෙරලන්න. 40 වෙනි පිටුවේ පුතේ බලන්න ලස්සන chart එකක් තියෙනවා. මේ බලන්න මහරජ ඒ කියන්නේ මපුරු මුකා ඊට පස්සේ පුතේ මහා ඇමති ඒ කියන්නේ මහමත ඊළඟට පුතේ ඇමතිවරු සේනාපතිවරු ඊළඟට භාණ්ඩාගාරිකවරු ඊට පස්සේ පුතේ භෝජනශාලා අධිකාරිවරු මෙන්න මේ විදිහට පුතේ පිළිවෙලට මෙන්න මේ විදිහට පිළිවෙලට මගේ පුතේ ඉඳලා තියෙනවා රාජ්‍ය නිලධාරීන් මණ්ඩලයක්. අපි ඒකත් පොඩ්ඩක් ලියා ගන්නවා. ඒක ලියාගත්තාම පාඩම අවසానයි. ඒක ලියා ගන්න කලින් මගේ පුතේ ඔයා මෙන්න මෙහෙම ලියා ගන්න. රාජ්‍ය පරිපාලනයේ නිලධාරී මණ්ඩලය පැරණි සෙල්ලිපි මගින් මෙසේ දැක්විය හැක. ඔයා පුතේ ඔන්නෝම ලියාගෙන ඊළඟට ඔයා ලස්සනට මෙන්න මේ 40 පිටුවේ තියෙන chart එක ඔයා ලස්සනට අඳ ගන්න ඕන. ඔතෙන්ට. right? 40 පිටුවේ තියෙන chart එක ලස්සනට පල්ලෙහාට අඳ ගන්න ඕනේ. right? පළවෙනි පාඩම කරලා අවසానයි. දෙවෙනි පාඩම කරලා අවසానයි සහ තුන්වෙනි පාඩමත් අවසానයි. ඔය පාඩම් තුනෙන් තමයි අනිවාර්යෙන්ම ඔයාලට විභාගෙට එන්නේ. ඔයාලා ගිහිල්ලා ලස්සනට හරියට ප්‍රශ්න කියවන්න දෙපාරක් තුන් පාරක් කියවන්න හරියට නිවැරදිව ප්‍රශ්න කියවලා හරියට අවසන් කරලා ලස්සනට විභාගෙ ලියලා එන්න.